හරියාලුනේ ඉතින් ඔයාගේ ඉමේජ් එකක් හදාගන්න ඔයාලට ලේසියෙන් පුළුවන්. ඉතින් ඔයාත් එන්න ඔය Google Chrome එකට Google Chrome එකට ඇවිල්ලා සර්ච් කරන්න. මම මේ සර්ච් කරන විදිහට Gemini AI කියලා. ඉතින් මේ විදිහට සර්ච් කරලා පස්සේ උඩින් මෙතන වෙබ්සයිට් එකටවත් යන්න. එහෙම ගියාට පස්සේ ඔයාලට පල්ලෙහා බලන්න පුළුවන් මෙතන තියෙනවා ප්ලස් මාක් එක වම් පැත්තේ පහළ තියෙන අන්නේ ප්ලස් මාක් එක ටච් කරලා මෙතන ටච් කරලා පස්සේ අප්ලෝඩ් ෆයිල්ස් යන්න. ඊට පස්සේ තියෙනවා මෙතනින් වැටෙනවා ෆොටෝස් and වීඩියෝස් කියලා. ෆොටෝස් and වීඩියෝස් එකට යන්න. එහෙම ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය කරන ෆොටෝ එක මෙතනට දෙන්න. ඉතින් ඔයා ෆොටෝ එක දෙද්දී ඔය මූණ තමයි පැහැදිලි වෙන්න. ඉතින් මූණ හොඳට පැහැදිලි වෙන ෆොටෝ එක මෙතනට ඇඩ් කරන්න. ඇඩ් කරලා මෙතන ෆොටෝ එකට පල්ලෙහා මේක ටච් කරන. ටච් කරලා පස්සේ මෙතන ටයිප් කරන්න පුළුවන් අපිට ඕන දෙයක් ප්‍රොම්ප්ට් එකක්. ඉතින් මෙතන දැන් මම කොපි කරගත්තේ ප්‍රොම්ප්ට් එක මෙතනට දෙනවා. මේ විදිහට පේස්ට් කරනවා. පේස්ට් කරලා මේ ඉතලයක් තින්නේ දකුණු පැත්තේ අන්න ඊතලේ ටච් කරන්න. ඉතින් ටච් කරලා පස්සේ තත්පර ගානින් අපිට අවශ්‍ය කරන ඉමේජ් එක වෙන හදාගන්න පුළුවන්. හරියාලුනේ මේ විදිහට මම හදාගත්ත ඉමේජ් එක. ඉතින් ඔයාලට මේ ඉමේජ් හදාගන්න අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් එක මම දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කොපි කරගෙන ගිහලා Gemini එකට දීලා පේස්ට් කරලා ඉවරලා මේ ඉමේජ් එක ලේසියෙන් හදාගන්න. ඉතින් මම channel එක තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් ඕල් දාලා තියන්න. අනිවාර්යයෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා